බල්ලා ගේන්න ඇව්වා ප්ලේන් එකක් සිංගප්පූරුවට. බල්ලෝ ගේන්න ප්ලේන් යවපු කට්ටිය ආරක්ෂා කරපු කට්ටිය කොහොමද දැන් කතා කරන වේගය? සද්දි. සරත් ගණේකට කියන්නේ ස්වේච්ඡාවෙන් පඩි ගන්න නැතුව අපිත් එක්ක වැඩ කරනවා. මේගොල්ලන්ට මේ තියෙන ඉරිසියාව මොකද්ද කියන්නන්න? මේ තියෙන කුහකකම මොකද්ද? මේගොල්ලෝ විකුණන් කන්න හදාපු රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය ආයතන අපි විකුණන්නේ නැති එක. දැන් මේගොල්ලෝ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. මේගොල්ලෝ ධන ගහගෙන ගියපු IMF එක ඉස්සරහා අපි කොන්ද කෙලින් තියාගෙන රටක් හැටියට කතා කරලා ණය ගන්න එක මේගොල්ලෝ තියෙන ප්‍රශ්නේ. ඇයි මේගොල්ලෝ කකුල් ලෙව කෑවා? ඒගොල්ලෝ ඉල්ලන්න කලින් දුන්නා. දැන් ඒගොල්ලෝ අපිට කියනවා ඇයි ඕගොල්ලෝ එහෙම කරන්නේ නැත්තේ? ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. කල්පනා කරලා බලන්න. මේගොල්ලෝට ඕන මොකද්ද? මේගොල්ලෝන්ට ඕන මේගොල්ලෝ කරපු විදියට අපිත් කරන්න. හැමතිස්සෙම මේ කියන්නේ ඒකයි. මේගොල්ලෝට කුහකකමක් තියෙන විශාල ඉරිසියාවක් තියෙනවා. මේ ගම් වලින් ඇවිල්ලා නිදහස් අධ්‍යාපන ඉගෙනගෙන විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා මේ රටේ ජාතික සම්පත් වලට ආදරය කරන මිනිස්සු ටිකක් මේ පැත්තේ වාඩි වෙච්ච එක ඉරිසියාව මේගොල්ලෝ තියෙන්නේ. මේ මුළු විවාද කාලෙම පිපුරුවේ මොකද්ද විපක්ෂයෙන්? ඒගොල්ලෝගේ පන්තියේ බල දේශපාලනයේ බිඳවට්ටපු ගමේ මිනිස්සුන්ගේ බලය. මෙච්චරයි.